සාමාන්‍යයෙන් ඉපදෙන කුඩා ළමුන් 3-4 දෙනෙක් ගත්තාම මේ ළමයින්ගෙන් දෙන්නෙකුට විතර තියෙන්න පුළුවන් අද වෙද්දි මේ ලේවල සීනි තත්වයන්. අද මේ දියවැඩියාව කියන මේ රෝගී තත්ත්වය. ඉතින් මේකට ඇත්තටම දීර්ඝකාලීනව මේ මිනිස්සු මේ දියවැඩියාව සඳහා විශාල වශයෙන්ම බෙහෙත් පෙති බොනවා. ඉතින් මේක නිසා විශාල වශයෙන්ම ශරීරයේ හානි වෙනවා. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 25ක කෙනෙකුට දියවැඩියාව හැදිලා ඉවරලා මේ පුද්ගලයා ඒ දියවැඩියාව සම්බන්ධයෙන් තියෙන බෙහෙත් පෙති වර්ග භාවිතා කරොත් සාමාන්‍යයෙන් ඒ පුද්ගලයාගේ මූණ සහ ස්වරූපය අවුරුදු 50ක මට්ටමට එනවා. ඉතින් ඇත්තටම එච්චර විරූපී වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ අත් බෙහෙත් සහ බෙහෙත් වර්ග දෙනවා මේ දියවැඩියාව නිත්තාවට සුව කරගන්න. ඉතින් අපි ගාවත් නිත්තාවට සුව වෙච්ච පිරිස් ඉන්නවා. ඉතින් මේකට හොඳම දෙයක් තමයි කොස්කොල කියලා කියන්නේ. වර්ග ගහේ කියන අමු කොස් දළු සම්බෝලයක් දවල් බත් එක්ක හරි උදේට හරි කමන්නේ කන්න පුළුවන් නම් තමාගේ මේ තියෙන දියවැඩියා මට්ටම සමනය කරගන්න පුළුවන්. ඊට අමතරව අමු බෙලි කොලයක් සහ කොහොඹ කොලයක් දවස ගානේ මේක කොලේ වැඩි කරලා මේක දැන් අද වෙද්දී අමු මේ කොහොඹ කොලයක් සහ බෙලි කොලයක් තම්බලා බොනවා. හෙට වෙද්දී කොල 2 ගානේ තම්බලා බොනවා. ඊළඟ දවසේ කොල 3 ගානේ තම්බලා බොනවා. මේක දිනපතා කොලේ වැඩි කරලා 10 වෙනි දවසේ වෙද්දී කොහොඹ කොල 10යි බෙලි කොල 10යි තම්බලා බොනවා. මේක 11 වෙනි දවසේ සිට මුලින් නම් ආයේ මාසයක් පටන් ගන්නවා. මේක මාසයක් කිරීම තුලින් දියවැඩියාව සමනය කරගන්න පුළුවන්. ඊට අමතරව ගැඩුම කියලා කියනවා ගහක්. සාමාන්‍යයෙන් මේක දරට ගන්නවා. හැබැයි අතීතයේ නම් පුස්කොළවල කළු මදින්න අරන් තියෙනවා මේකේ අඟුරු ගැණුඹ ගහ. ගැණුඹ ගහේ පොත්තක් අරගෙන මේක තම්බල බොන එකනොත් දියවැඩියාව සමනය කරගන්න පුළුවන්. ඊට අමතරව මේ අපේ අග්න්‍යාසය පෝෂණය කරගන්න මේ දියවැඩියාව සමනය කරගන්න අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නම් එයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ අග්න්‍යාසය පෝෂණය කරගන්න අවශ්‍ය බෙහෙත් ඖෂධ තමාගේ මේ ආහාර වශයෙන් ගන්න ඕනේ. ඉතින් ඒකට හොඳම දෙයක් තමයි කොච්චි කොළ කියලා කියන්නේ. දිනපතා තමාගේ මේ ව්‍යංජන වලට කොච්චි කොළ එකතු කිරීම, ඊට අමතරව ගිලිතිල්ල කොළ සම්බෝලයක් කන එක, ඊට අමතරව මధుරිය කොළ සම්බෝලයක් කන එක, අඟුණ කොළ කියන එක විශේෂයෙන් කන එක, රණවරා කොළ සම්බෝලයක් කන එක, ඊට අමතරව සාමාන්‍යයෙන් තෙඹු කොළ, කොවක්ක කොළ වගේ දේවල් ආහාර වශයෙන් ගන්න එක මේකෙන් දියවැඩියාව සමනය කරගන්න පුළුවන්. ඊට අමතරව නිරන්තරයෙන්ම දැන් දියවැඩියාව අධිකව තියෙන කෙනෙක් නම් ඔබට වයසක කෙනෙක් නම් ඔබගේ තියෙන ශරීරයේ තියෙන මේ අප්‍රාණික ගතිය, ඔබගේ ශරීරයේ තියෙන තදබල වේදනා සහ සාමාන්‍ය ඇඟ වේලුණ ගතියක් වගේ එන්න පුළුවන්. මේවත් සමනය කරගන්න හැකියාවක් තියෙනවා. ඕනම ගෙදරක තියෙන දෙයක් තමයි මේ වල්කොත්ත මල්ලි කියලා කියන්නේ. මේ වල්කොත්ත මල්ලි ගහක් තම්බලා බොන්න පුළුවන් නම් සීනි මට්ටම සාමාන්‍යයෙන් බල ඒ කියන්නේ ඔබට සුගර් බලා ගන්න, ඒ කියන්නේ ඔබට මේ දියවැඩියාව බලා ගන්න මීටර එකක් තියෙනවා. මේ මීටරේ චෙක් කරන ගමන් ඔබට මේ පාවිච්චි කරන්න පුළුවන් වල්කොත්ත මල්ලි කියන ශාකය. ඉතින් ඇත්තටම මේක පාවිච්චි කරන තුලින් දියවැඩියා මට්ටම සමනය කරගන්න පුළුවන්.